welcome back to my YouTube channel. අද වීඩියෝ එකේ මම කතා කරන්නේ මේකේ හරියම බිසි වෙලා ඉන්න ඔයාට ඔයාගේ A-level exam එකට තව දවස් 20 ගානයි තියෙන්නේ. එතකොට අපි මේ කතා කරන වීඩියෝ එකේදී ඔයාලට දැන් exam එකේ තමයි bio stream එකේ යමනින්ද ඉස්සෙල්ලාම තියෙන bio subject එක 10 වෙනි ඔයාලට අනිවාර්යයෙන්ම bio තියෙනවා. එතකොට දැන් ඔයාලා ගොඩක් කට්ටිය මොකද කරන්නේ bio subject එක හරි අන්තිම මාස දෙකේ හරි අන්තිම මාසේ හරි පාඩම් කරනවා කියලා ඔයාලා bio subject හිතුව කරගෙන ඉන්න එක දැන් මම අද උදා කරන්නේ මේ අන්තිම දවස් 20 ගානේ මේ bio subject එක කොහොමද අපි පාඩම් කරන්නේ කියලා. හරිද? එතකොට අපි bio papers අරගෙන bio school papers, module papers අරගෙන තමයි මේ plan එක ගහන්නේ. මේකේ විදිහට ඔයාලා පාඩම් කරොත් මේ දවස් 20 ගානේ ඔයාලට ස්ට්‍රෙස් වෙලා ඉන්නවා නම් පාඩම් කරපුවා අමතකයි. එහෙම නැත්නම් ඔයාලා පාඩම් කරගත්ත ඒවා ආය ඔයාලට මතක් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට හොඳ ප්‍රැක්ටිස් එකක් පේපර් එකේ ලකුණු දෙන්නේ කොහොමද? ටයිම් මැනේජ් කරගන්න කොහොමද? මෙන්න මේ දේවල් ගැන ඔයාලට පුළුවන්කම තියෙනවා. අද වීඩියෝ එක බලුවොත් දැනගන්න මේ අපි ඉක්මනට මේ වීඩියෝ එකට ඔයාලගේ ටයිම් නම් වේස්ට් කරන්න එපා. එතකොට තමයි මේ ඉඳලා plan එක කරගෙන යන්න නම් ඔයාලට ඕන වෙන පොඩි දේවල් ටිකක් තියෙනවා. ඔයාලට ඕනේ ඉස්සෙල්ලාම ඔයාලට ඕන past papers 2019 ඉඳලා 2024ට යනකම්. හරිද? ඒ වගේ මේ වගේ marking scheme, හරිම marking scheme ටිකක් ඕන වෙනවා. ඒක කොහොමද? දැන් ඔයාලා exam එක first try කරන කට්ටිය, second try ඕනම try එක කට්ටිය ගාව past papers marking scheme තියෙනවා. ඒ වගේම ඔයාලට module papers ටිකක් සහ school term test papers ටිකකුත් ඕන වෙනවා. ඒ දේවල් නැති වුණොත් ඔයාලට පුළුවන් PDF විදිහට ෆෝන් එකේ තියාගන්න. අනිවාර්යයෙන්ම අර past papers 6 නම් ඕනෙම තමයි. හරිද? එහෙනම් අපි දැන් බලමු කොහොමද ටිකෙන් ටික මේ papers ටික අපි practice කරන්න කියලා. හරි. දැන් කවුරු කොහොම කරුවත් ඔයාලා papers කියපු ගාම හිතන්නේ අර MCQ paper එකෙන් හම්බ වෙන එක MCQ වලින් එක ලකුණු ගානේ හම්බ වෙන ලකුණු 50 ගැනනේ. හැබැයි දැන් අපි මේ කරන plan එක ඉති කරන්නේ ඉස්සෙල්ලාම ඒක නෙවෙයි. ඔයාලා දැන් කොහොම හිතුවත් තමයි අපි පේපර් එකක් කරද්දි මුලින්ම මොකද කරන්නේ? දැන් ඔයාලා ගොඩ කාලයක් සමහරට බයෝ කරලා නැති වෙන්න පුළුවන්. තේරුණාද? එහෙමත් නැත්නම් ඔයාලා බයෝ පාඩම් කරන්න තියෙන නිසා අකමැත්තෙන් ඉන්නව වෙන්න පුළුවන්. එහෙනම් දැන් කොහොම හරි ඔයාලට තියරි අමතක වෙලා ඒ වගේම රිසෝස් එක පාවිච්චි වෙන්නෙම නැති තරම් දැන් ඔයාලට. එහෙනම් අපි කරන්න ඕනේ මුලින්ම අපි තියරි මතක් කරගන්න ඕනේ. ඒකට අපි ඉස්සෙල්ලාම essay paper එකෙන් තමයි මේ plan එක පටන් ගන්නෙ. ඒතර essay paper එක අරගෙන තමයි ඔයාලා මොකද කරන්නේ? දැන් දෙවෙනි පාඩමේ ඉඳලා තමයි ඔයාලට එකේ හම්බ වෙන්නේ. ඔයාලා කරන්නේ දැන් ගොඩාක් අයට පුළුවන් නේ පළවෙනි පාඩම් ටික සාමාන්‍යයෙන් පුළුවන්. ඒකරු පළවෙනි පාඩමේ තියෙන ජලය ගැන, කාබෝහයිඩ්‍රේට්, ඒ වගේම ප්‍රෝටීන්, ඒ වගේම DNA වල නියුක්ලිය ඔන්න ඔය වගේ දේවල් ගැන පේපර්ස් වල අහලා තියෙනවා. ඔයාලා කරන්න ඕනේ මේ පළවෙනි පාඩමේ අර පේපර්ස් 6 අහලා තියෙන ප්‍රශ්න ටික ඔක්කොටම එක දවසක උත්තර ලියන්න ඕනේ. හරිද? එක නිකන් ලියන්නම් ඔයාලා ලියන්න බෑ. ඔයාලා කරන්නේ පේපර් එක අරගෙන එහෙනම් පළවෙනි පාඩමෙන් දෙවෙනි පාඩමෙන් අහලා තියෙන ප්‍රශ්න ටික ඔයාලා ලියා ගන්න. ලියාගෙන ඉන්න එක දවසක පැය ගාණක් ඇතුළත ඔයාලා මොකද කරන්නේ? ටයිම් එක හදාගන්න නැති වුණත් ඔයාලට තියරි අමතකයි නම් ලියාගෙන යන්න. හැබැයි මේ ලියන එක ඔයාලා හොඳට අවධානයෙන් ලියන්න ඕන. තේරුණාද? ඒ වගේම ඒවා කටින් නැවත කියව ලියන්න ඕන. තේරෙනවද මොකද අපි කරන්නේ මෙතනදී තමයි පාඩම් කරනවා වගේම දේකුත් තමයි ඒ වගේම ප්‍රැක්ටිස් කරන එක තමයි අපි කරන්නේ. තේරෙනවද? එක එක සෙන්සර්ස් වලින් මොකද කරන්නේ? අර මැසේජ් එකම අපේ මතකයට යවන එක කරන්නේ. හරිද? මේකදී ගොඩාක් දේවල් එකට කරන්න වෙන ඔයාලට. මොකද කාලය අන්තිම වෙනකම් ඇවිත් තියෙන නිසා. හරිද? ඒ නිසා මේ මාසයේ ඔයාලා උඩරිම මහන්සි වෙලා මේ දවස් ටික වැඩ කරන්න ඕන. තේරුණාද? එතකොට දැන් මේ විදිහට අපි දෙවෙනි පාඩමේ වුණ ඔයාලා මේ ප්‍රශ්න ටිකට උත්තර ලියනවා. ඊට පස්සේ ඔයාලා ගන්නවා මාකින් ස්කීම් එක. මාකින් ස්කීම් එකෙන් අරගෙන ඔයාලා මොන වගේ දේවල් වලට ලකුණු වෙන්නේ? තේරෙනවද? පොයින්ට්ස් මොනවටද යන්නේ? ඒ වගේම ඔයාට අමතක වෙලා තියෙන්නේ මොනවද? ඔන්න ඔය විදිහට ඔයාලා ඉන්න දෙවෙනි පාඩම ඔයාලා ඔන්න ඔය විදිහට මතක් කරගන්නවා. හරිද? දෙවෙනි පාඩම ඔය විදිහට මතක් කරගත්තට පස්සේ ඔන්න දැන් එක දවසක ඔන්න ඔය essay ටිකක් ලියලා තියෙනවා. හරිද? ඊට පස්සේ අපි යනවා MCQ paper එකට. හරිද? MCQ paper එක කරන්නේ ළමයි එකේ නම් 50ටම ඔයාලට MCQ වෙනවනේ. ඒකට මේ MCQ 50න් ඔයාලා එක දවසකට MCQ 25ක් විතර ඔයාලා කරන්න ඕනේ. මේක කරන්නම් ඔයාලේ එහෙම නැත්නම් ඇරියස් කවර් කරනවා වගේ කරන්න එපා.
හරිද? මොකද ආයෙ ඔයාලට මේ දවස් 20න් පස්සේ ආයෙ ඔයාලට කාලයක් හම්බෙන්නේ නැහැ බයෝ ගොඩ දාගන්න නම්. හරිද? ඒ නිසා ඔන්න MCQ 25ක් අපි හරිය විදිහට කරන්න. තේරුණාද? තියරිත් මතක් කරගෙන ටයිමුත් හදාගෙන මේ MCQ 25 ඔයාලා මොකද කරන්නේ? පැයකින් කරනවා. ඊට පස්සේ දවසේ අපි අර ඉතුරු MCQ 25 තවත් පැයක් අරගෙන කරමු. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් කාලය හදාගන්න ඕනේ මට ඒ වෙලාවට විභාගයේ වෙලාවට ඕක කරගෙන යන්න පුළුවන් නෑ ළමයි. අපි එක්සෑම් හෝල් එකට ගියාට පස්සේ ඒන ස්ට්‍රෙස් එක ඒන බය ඒක හරි අමුතු දෙයක් නේ. හරිද? ඒතකොට දැන් ඔයාලා සෙකන්ඩ් ෂයි එකක් එහෙම කරන කට්ටිය නම් ඔයාලට ඒ අයිඩියා එක තියෙනවනේ. හැබැයි ෆස්ට් ෂයි අය අනිවාර්යයෙන්ම ළමයි ඒ ටයිම් මැනේජ් එක හදා ගන්න ඕනේ. තේරුණා? ඒ නිසා තමයි මේ MCQ 25 පැයකට කරන්න ඕනේ. හරිද? දැන් ඔයා MCQ 25ම මොකද කරන්න ඕනේ? ප්‍රශ්නය බලලා ඔයා MCQ 25 සාමාන්‍ය විදිහට කරන්න. හරිද? මේක පැයකින් විනාඩි 45කින් කරන්න try කරන්න. හරිද? මොකද පළවෙනි MCQ 25 ඔයාලට සාමාන්‍යයෙන් බේසික්ම වගේ දේවල් තමයි අහන්නේ. ඔයාලා grade 12 වලින් විතර ඔයාලට cover කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයාලා කරන්න ඕන පළවෙනි MCQ එක අරගෙන ඒකේ උත්තර දැන් ඔයාලා මාක් කරලා තියෙනවා. හැබැයි ඉතුරු හතර ඇයි වැරදි කියනකෝ හිතෙන් විනාඩියකින් දෙකකින් විවරණය කරගන්න ඕන. හරිද? ඉතින් සමහර ක්ලාසස් වල ඔයාලට විවරණ ලියන්න ලොකු පොත් ඔයාලා ගොඩ ගහගෙන ඉන්නවා. හරිද? පාස් පේපර්ස් වලට මොඩල් පේපර්ස් වලට ක්ලාස් එකේ සර්ලා දෙන පේපර්ස් වලට ඔයාලා විවරණ ලියන්න ඉන්න ඕනේ. හැබැයි ළමයි දැන් ඕව බල ඉන්න ඔයාලට වෙලාවක් නැහැ. හරිද? දැන් මම කියන්නේ ඔයාලා ඒක ඒ වෙලාවට ඔයාලට තියෙන තියරි මතකින් ඔයාලට කරන්න පුළුවන්. ඒක විනාඩි 5ක් ඇතුළත එක ප්‍රශ්නයක් විවරණය කරලා ඉවර කරන්න. තේරුණාද? ඊට පස්සේ අපි ওই විදිහට දෙවෙනි තුන්වෙනි ඔය වගේම MCQ 25 ඔයාලා ඒකට පැය දෙකක් විතර ඔයාලට ගන්න පුළුවන්. තේරුණාද? මේ යන ටයිම් එක ගැන හිතන්න එපා. මොකද ඔයාලා මෙතනින් ලොකු තියරි කොටසක් ඔයාලා කවර් කරනවා. තේරුණාද? ඔයාලා ඒකේ ක්ලියර් පේපරින් ඔයාලා මොකද වෙන්නේ? පළවෙනි පාඩම් දෙවෙනි පාඩම් ගැන හොඳ මතකයක් වරඩාව. මොකද ඔයාලා ඒ සම්පූර්ණ කොටසක්ම තමයි ලියන්නේ. ඒක කියව ලියනවා. ඒ වගේම හොඳට මතකයට යනවා දැන් ඔයාලගේ දෙවෙනි පාඩමේ තියරි කොටස. ඊට පස්සේ අපි MCQ වලටත් එනවා. MCQ එකේදී ඔයාලට පළවෙනි දෙවෙනි පාඩම් ඒ MCQ 25 ඇතුළේ ඔයාලට හොඳට ඒ MCQ ගැන උන්න හරියයිනව වැරදියි හොඳට ඔයාලා තර්ක කරලා තියෙනවා. හරිද? ඔය දෙකේම කොටසක් විදිහට ඔය දෙකේම තියෙන දේවල් වල අන්තර්ගතයක් විතර ඔයාලට හම්බ වෙනවා ඊළඟට ස්ට්‍රක්චර් පේපර් එක. ස්ට්‍රක්චර් පේපර් එකට ඔයාලට හම්බ වෙනවා පැයක කාලයක් නේද? ඒතර මේ පැයේ කාලේ ඔයාලා මොකද කරන්නේ? හරි විදිහටම ටයිමින් කියලා ඉක්මනට ඔයාලා දන්න තියරි කොටස් ටික මතකෙන් ලියන්න ඕන. එතකොට එන්න පුළුවන් ළමයි ඔයාලට අමතක වෙච්ච දේවල්. හරිද? සාමාන්‍ය අනුක ජීව විද්‍යාව ප්‍රවේණී විද්‍යාවෙන් වගේ අහන දේවල් වලට ඔයාලට උත්තර ලියන්න බැරි වෙන්න පුළුවන්. ඒවා ඉතුරු කරලා ඔයාලා මොකද කරන්න ඕනේ? ඔක්කොම අර දන්න දේවල් ටිකට සත්‍යයගේ ඉන්න බේසික් දේවල් අහන්නේ. එතකොට ඒ දේවල් වලට උත්තර ලියන්න ඕනේ. හරිද? ඒ 2019 පේපර් එකේ ඔයා ස්ට්‍රක්චර්ඩ් එක ලිව්වා නම් ඊට පස්සේ ඔයා මොකද කරන්නේ? ඒත් එක්කම මාකින් ස්කීම් එක අරගෙන ඔයා ඒකට මොකද කරන්න ඕනේ? ඒවා හරි විදියට ඔයාලා මාක් කරගන්න ඕනේ. හරිද? ඒ මාක් කරගන්නකොට තමයි ඒ වලින් ඔයාලා අහන ප්‍රශ්න සමහර විට ඔයාලා මේ ඒ ප්‍රශ්නේම ආයෙ නැවත අවුරුද්දක අහන්න පුළුවන්. ඔය දෙතිවින් සූචියෙම එකක් ඔයා හරි විදියට ප්‍රැක්ටිස් කරගත්තාම ඒක එක්කම පැටර්න් එක අහන්න. තේරුණාද? එතකොට ඔයා කරන්න ඕනේ ඒ වෙලේම මාකින් ස්කීම් එක අරගෙන ලකුණු කරගන්න ඕනේ. ඒ වගේම ඒ අහලා තියෙන ප්‍රශ්නේ සහ ඒකට උත්තරේ ඒ දෙලෙන් මතක් කරගෙන යන්න. මොකද ඌ ආයේ නැවත වාරක් මොකද වෙන්නේ? MCQ එකකින් අහන්න බැරි කමක්. හරිද? මොකද අපි මේ ප්ලෑන් එකේදී කරන්නේ පාඩම් කරන එක. මේක පාඩම් කරනවා. අපි මතක් කරගන්න එක තමයි මේ සිලබස් එක. හරිද? ඒකට දැන් මේ විදිහට ඔයාලා අර අවුරුදු 6 පේපර්ස් ටික කරගත්තාම මොකද වෙන්නේ? ඔයාලට 6 පාරක් ඔයාලගේ බයෝ සිලබස් එක ඔයාලට කවර් වෙනවා. හොඳට ඔයාලට දැන් ඔන්න 6 පාරක් මේවා පොලිෂ් වෙලා තියෙන්නේ. ඔයා මේ ටික හරි විදියට කරගත්තොත් ළමයි ඔයා ඉන්න රිසල්ට් එක ඔයාලට ලකුණු ගානකින් වැඩි කරගන්න පුළුවන්. මම කියන්නේ මේ දවස් ටිකකින් ඔයාලට S එකකින් ඒකට යන්න පුළුවන් කියලා. හැබැයි ඔයාට ඔයාගේ රිසල්ට් එක ෂුවර් නැහැ කියනකො. දැන් ඔයාලා සාමාන්‍යයෙන් B එක ඉන්නවා වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් C එකට ඔන්න මෙන්න ඉන්න කෙනෙක් වෙනකොට ඔයාලට අනිවාර්යයෙන්ම මේ ප්ලෑන් එක ෆලෝ කරොත් ඒ දවස් ගානේ වැඩ කරොත් ඔයාගේ විදියට ඒ රිසල්ට් එක ඔයාලට ෂුවර් කරගන්න පුළුවන්. හරිද? එතකොට හරි විදියට මේ පේපර්ස් ටික කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ළමයි මොඩල් පේපර්ස් ටිකයි ඊට පස්සේ ස්කූල් පේපර්ස් ටිකක් කරන්න. එතකොට මම
මගේ සර්ලා කියලා තියෙන දේවල් විදිහට නම් ළමයි මම හොඳයිම කියලා කියන්න ඔයාලා වයඹ පළාත් පේපර් එක වගේම ඔයාලට හොඳයි ආනන්ද කොලෙජ් පේපර්ස් එක. හරිද? ඒතර මේ පේපර්ස් දෙකත් ඔයාලා කරන්න. ඔයාලට මේ කරගෙන යන අතරතුර මොකක්ම හරි ගැටලුවක් ආවොත් ඔයාලට මම හරිම හොඳම ක්ලාස් එකකට තමයි මගේ ශකර්ෂයිකේට ගියේ. ඒක තමයි A level guidance කියන ක්ලාස් එක. හරිද? මේක YouTube එකේ ඒ අයියලා දෙන්නෙක් තමයි කරන්නේ. ඒ සර්ලා දෙන්න හරිම හොඳ විදිහට මේ පේපර්ස් ටික ඔයාලට විවරණය කරලා දීලා තියෙනවා. ඔයාලට මම වෙන මේකකින් නෙවෙයි ඒ සර්ලා දන්නේ නැහැ මම මේක කියනවා කියලා. හැබැයි ඔයාලට පුළුවන් ළමයි ඒ සර්ලා ඒ අන්තිම දවස් ටිකේ දවස් 60ක විතර ප්ලෑන් එකක් කරලා හදලා තිබ්බා. ඒ වගේ මේ දවස් ටිකේ මොකද කරන්න ඔයාලට ළමයි මේ පේපර්ස් ටික ඔයාලට කරනවා. හරිද? විවරණය කරනවා. ඔය පැය එකමාර දෙක ඇතුළත ඔයාලා මේ ටික කවර් කරගත්තොත් හොඳට ඒ කියන දේවල් ගුරුවරයා කියලා දෙන්නේ. ඒකට ඒ දේවලුත් එක්කම ඔයාලට කවර් කරගන්න පුළුවන්. ඒ නිසා පුළුවන් නම් මේ අතරතුර ඔයාලට එන ප්‍රශ්න වලට අර පාස් පේපර්ස් වලට ගොඩක් කරන්න මොඩියුල් පේපර්ස් ස්කූල් පේපර්ස් ඒ දේවල් කරලා ඔයාලට තවත් පොලිෂ් කරගන්න පුළුවන් ඔයාලගේ තියෙන දැනුම. හරිද? ඒතර මේක තමයි ළමයි මම ඔයාලට අද ෂෙයා කරගන්න ප්ලෑන් එක. මේ ප්ලෑන් එක ඔයාලගේ විදිහට ඔයාලා වෙනස් කරගන්නත් පුළුවන්. හැබැයි කොහොම හරි මේ දවස් 30 කට්ට කාලා වැඩ කරගත්තොත් ඔයාලට ඔයාලගේ ඩ්‍රීම් එකට යන්න පුළුවන්. මහන්සි තමයි ස්ට්‍රෙස් ඇති ඔයාලට එක එක දේවල් ඔලුවට එනවා ඇති. පාඩම් කරගන්න බැරි වෙච්ච දේවල් එදෙම ඇති. අනිත් සබ්ජෙක්ට් දෙකක් බැලන්ස් කරගන්න ඕනේ. මේ වගේ එක ප්‍රශ්න නෑ කොහොම තමයි ළමයි. හැබැයි A level මේ ලයිෆ් එක ඔයාලා ඉවර කරගත්තොත් ඔයාලා හොඳ ලයිෆ් එකකට යන්න පුළුවන්. ඒක කියන්නම අමාරු තරම් ජීවිතයක්. ඒකට ඉක්මනට යන්න මේ දවස් ගාන කට්ට කාලා වැඩ කරන්න. ඊට පස්සේ මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට හරි ඉක්මනටම වීඩියෝ එකක් ෂෙයා කරනවා අනිත් සබ්ජෙක්ට් එක බැලන්ස් කරගන්න කොහොමද කියලා. ඒ නිසා දැන් වෙන කිසි දෙයක් කරන්න නැතුව ඉක්මනටම ගිහිල්ලා වැඩ ටික පටන් ගන්න. මොකද වීඩියෝ එකට කැමති වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම ඔයාලට තව දැනගන්න දේවල් තියෙනවා නම් comment එකක් දාලා යන්න. ඉක්මනට මෙහෙම වැඩ කරන්න. ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. එහෙනම් bye bye.